මේ ඉන්නේ කාප්ලාගේ වේල් ටේල්. හැබැයි මෙයාලා වරල් දිගයි. අරයට වඩා වරල් දිගයිනේ. මේ බැලුම් මෝලිනේ නේ. ඔව්. ඉන්නේ කලස් ගොඩක් තියෙනවා. ඉතින් මෙයාලා මම වැඩි වෙලා අතේ තියාගන්නේ නැහැ. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අද මක්ස් ඒ කියන්නේ විසිතුරු මසුන් ඇති කරන තැනකට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරන්න පැටවුව බෝ කරන තැනකට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි වීඩියෝ එක මැදදී අපි ඔක්කොම කතා කරමු. ඉතින් අපි ඉන්නේ පුත්තලන් දිස්ත්‍රික්කේ හලාවත මහවැව අතර අඹකඳවිල කියන ලොකේෂන් එකේ තමයි අපි ඉන්නේ. ඉතින් වීඩියෝ එක මැදදී අපි කතා කරමු සියලුම දේ. ඉතින් ආපු ගමන් මගේ අතට ලැබුණා net එක. ඉතින් අපි net එකෙන් පැටවු ටිකකුත් අරගෙන අතට අරගෙනත් අපි බලමු කොහොමද කියලා. අපි යමු ඉස්සරහට. මේකේ ඉන්නේ මොකද? ග්ලෝ ටෙට්‍රා. ඉතින් දැන් අපිට net එක අතර දුන්නේ අපිට හැම දෙයක්ම කරලා බලන්න කියලා. ඉතින් මේ චුට්ටක් ඔයාලාට පොඩි එක්ස්පීරියන්ස් එකක් දෙන්න. දැන් මම බහැලා පොඩ්ඩක් අල්ලලා පෙන්නනවා කොහොමද කියලා. දැන් ඉන්නේ මෙතන සෙට් එකේ. මංජුයි මේක ඇල්ලුවට අතර ගත්තර කමන්නේ. ඉන්නේ කලස් ගොඩක් තියෙනවා. ඉතින් මෙයාලා මම වැඩි වෙලා අතේ තියාගන්නේ නැහැ. yellow කලස් තියෙනවා. දම් පාට. ඉතින් මේක තමයි මෙන්න මේ කලර් එක තමයි ගොඩක් ලයිට් දාලා අපි අපේ සාලේ අපේ ගෙවල් වල සාලේ ඉද්දි ලයිට් දාලා ඉතින් මෙයා තමයි ගොඩක් ලස්සනට පේන්නේ මම හිතන විදිහට. එයයි මෙන්න මෙයයි තමයි. ඉතින් මෙයාලාගේ අපි ඇරලා කරදර කරන්න හොඳ නැහැනේ. මෙයාලාගේ පැටවු ඉන්නවද? ඉතින් මේ ඉන්නේ ගෝට් ටෙට්‍රාලාගේ පැටවු. දැන් ඔයා මේ පැටවු විකුණනවද? පැටවු නෑ ලොකු කරලා. මෙයාලා ලොකු කරලා විකුණන්නේ නේ. ඒතර ලොකු කරද්දී පංජය ජෝඩුවක් කීයද? ජෝඩුව 70 වෙන් දෙනවා. ජෝඩුව 70ක් කියන්නේ. ඒ කියන්නේ අර කීය ගොඩක් 3-4. ඒ විකුණන්න ගන්න අයට උනත් ඔයා 70යි. 70. එතකොට තනියම ඇවිල්ලා ජෝඩුවක් ගන්න එකෙන් ඔයා විකුණන්නේ නැහනේ. ඔව් සර්. ඔව් සෙල් විතරනේ. මේක අල්ලලා බැලුවට කමක් නැද්ද ටික? එක්ස්පීරියන්ස් එක තමයි වටින්නේ මේක අල්ලන්න ඉතින් ඔයා. ඉතින් මෙයාලාව මේ විදියට දෙන්නේ නැහැ. මෙයාලාව ලොකු දෙනවා දැනට පැටවු නැහැ. දැනට මේ විදියට දෙනවද? මේ විදියට දෙනවා දැනට පැටවු නැහැ. ඉතින් ලොකු කරලා තමයි මෙයාලාව දෙන්නේ. පැටවු වැඩියෙන් ඉන්න වෙලාවට පැටවුත් දෙනවා. එතකොට පැටවු ලොකු කරනවා කියන්නේ අර අපි කලින් දැකපු විදිහටම ලොකු කරනවද? නෑ එහා පැත්තේ හරි. ඒකේ සයිස් එක පුළුවන්ද බලන්න? පුළුවන්. මේ සයිස් එක. ඒ කියන්නේ අර මවුසත්තු. ඔව්. එයාලාට වඩා මෙයාලා පොඩි තමයි. මේ සයිස් එකද මේකේ සාමාන්‍යයෙන් දෙන මේ මීටර් සෙන්ටිමීටර් ගණනක් තියෙනවා. සෙන්ටිමීටර් 3-4. සෙන්ටිමීටර් 3-4. හැබැයි මේක ලෙස්සනවා. මේක දීලා තියෙන්නේ නෑ. ඒ කියන්නේ ඕඩර් එකට දීලා වයි කරා. මේ ටික දෙනවද? මේ ටික දෙනවා. ඉතින් ඔයාට අතට ගද්දි තේරෙනවා මෙන්න මේ ගාන තමයි ජෝඩුවක් යන්නේ සාමාන්‍ය 70ක්. ඒ කියන්නේ ඔයාට ඕන තරම් ඒ කියන්නේ මේ දැනට ඔයාවොත් මේ ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙදින් මේ සෙට් එක ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ගන්නව නම් අපිට ටිකක් ඉන්න වෙනවා. ඉතින් ඕඩර් එකට සෑහෙන තොගයක් ගිහිල්ලා කියනවා කියලා තමයි කියන්නේ. රයිට්. ඉතින් අපි ඊළඟ එකට යමු. විශේෂයෙන් කියන්න ඕන දේ තමයි බලාගෙන ඉන්න අයට හරිය දැනුවත් නැත්නම් ඉතින් අපිට අර ටැංකි වලට දාපු net එක යූස් කරන්න අපිට දෙන්නේ මේ අලුත් මේකක් දුන්නා. ඉතින් ඒක කඩලා තමයි
කරන්න වෙන්නේ. ඉතින් ඒක කෝකටත් හොඳයිනේ. අපි කියමුකෝ ඒ ටැංකියේ මොකක් හරි ආබාධයක් තිබුණොත් මේ ටැංකියට එනවනේ. අන්න ඒකට තමයි අපිට කිව්වේ අලුත් net එක පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි බලමු ඒකිනුත් දෙන්නේ 3 දෙනෙක් අල්ලලා කොහොමද කියලා. right. මංජුයි. හැබැයි මෙයාලා නම් පට්ට ස්පීඩ් වගේනේ. ඔව් නිකන් චුට්ටක් ගන්න. අපි ටිකක් right. right. එතකොට මංජුයි මෙයාලාගේ මේ විකුණන්නද? ඔව් නෑ මවුසත් උන්ට දාලා තියෙනවා. බ්‍රීඩ් එකට. නෙමෙයි මේ බ්‍රීඩින් තෝරගන්න දාලා තියෙනවා. තෝරගන්න දාගෙන තියෙනවා. එතකොට එකෙක් ගම්මු නිකන්. මේ තියෙන කලර් එක ලස්සනයි කලර් එකනේ. හා හරි ලස්සනයි. ඉතින් කලර්ස් වර්ග 3ක් විතර තියෙනවානේ. 3ක් තියෙනවා. කලර්ස් වර්ග 3ක් තියෙනවා. ඉතින් අපි යාලට යන්න දෙමු පව්. එතකොට මේකෙත් පැටව් ඔයා වෙනම තියන් ඉන්නේ නේ? ඔව් පැටව ඉන්නවා. ඒක අපිට වෙනම බලන්න පුළුවන් නේ. ඔක එකක් ඉන්නවනේ අසල. එතකොට චූට්ටා ඉන්න මංජුයි මෙතන මේ ෆෙයා එකක් තියෙනවා කියලා කිව්වා ඔයා. ඔව් පෙයාර අවුට් වෙලා තියෙන එක හැරයට තමයි ගන්න. ගන්න බෑද දැන්? දැන් ඔතන කට්ටියම බොගේලා අස්වල. ඔව් නේ අපරාධේ. අපිට මං වීඩියෝ එකට කලින් මං දැක්ක මෙතන ජෝඩුවක් ඒ කියන්නේ එයාලා බ්‍රීඩ් ඒ කියන්නේ ෆෙයා එකක් තිබුණා මං දැක්කා. ඒක මට ගන්න බෑ දැන් මොකද මම මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා වීඩියෝ එකට කලින් මම දැක්කේ ඒක. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපි බලමු මේකේ මොක්කුද ඉන්නේ කියලා. මේ අයින් කරගන්න. මේ අයින්. මේ අයින් ඔන්න ඔහමලා දැන් ඉස්සරහට ගන්න. මේකේ මේ මොනවාද මේ මංජුයි මේක? ඒ ඇල්ගි එක. ඇල්ගි එක. ඔව් මේ උන් ගන්න. ඔය අතට ගන්න. ගප්පි එක අතට ගන්න. පොඩ්ඩක් ඉඳන් දෙකම දාලා ගමු නේ. ඉතින් මේ ඉන්නේ මොකද්ද නම මංජුයි? රෙඩ් බොන් ගප්පි. මේක රෙඩ් සතෙක් පිරිමි සතෙක්. මේ ඉන්නේ රෙඩ් බොන් ගප්පි එකේ පිරිමි සතා. එයා ඉතින් වතුරට වැටෙද්දි තමයි ලස්සන. මෙතින් වතුරට වැටෙද්දි ලස්සන. ඉතින් මේ ඉන්නේ යාගේ ගෑනු සතා. එතකොට මෙයාලා සාමාන්‍ය මංජුයි මේ ඉන්නේ පැටවුනේ? පැටව ටිකක් පැටිගෙන එනවා. මේකෙත් පැටව ඒ කියන්නේ මේකෙත් පැටව ලොකු කරනවද? නෑ නෑ ඕකෙන් කරන්නේ නෑ. දැන්ට මේ ලොකු වෙන්න දීලා තියෙනවා. එතකොට ඔයා කොහොමද මේ පැටව්ව මේ දැන් මෙයාලා මේ සාමාන්‍යයෙන් මෙයා මේ ෆෙයා එක දැන් බඩ දැකලාද ඔයා වෙන් කරන්නේ? නෑ නෑ ඕක ගෑනු සතා යට තියෙනවා ඩොට් දෙකක්. තියෙනවා? ඒක බලන්න පුළුවන්ද මටද? පුළුවන් ගෑනු සතා එක. මම ඒකේ කල්ලා ගන්නද බං? දැන් ලොකු සත්තුන්ගේ නම් ඔහම නිකම්ම හෙව්වේ හැකි. පොඩි සතාගේ ඩොට් දෙකක් තියෙනවා. කොහොමද ඒ ඩොට් එක? යට බලන්න. අනිත් පැත්තට හරවන්න. ඒ කියන්නේ ඔව් මෙතන යට කළු ඩොට්. කළු ඩොට් එක. ආයෙත් බඩට යටින් තියෙන කළු ඩොට් එක හිටින්න ඕන. ආ තියෙනවා. එතකොට එයා ලෑස්ති. එයා ලෑස්ති පැටවුට. දැන් ඔයා ලෑස්ති ඔව්. මේ අපි බලන්න යන එකේ ටැංකියේ ඉන්නේ පැටව්. ඒ කියන්නේ අපි අර කලින් ටැංකියේ මතකද අලුත් net එකක් අරන් පාවිච්චි කරපු ඒ ඒන්ජල්ලාගෙම මේ ඉන්නේ පැටව්. එතකොට මංජුයි මේ පැටව් විකුණන්නද? ඔව් මේ කියපුවා. දැන් රෙඩිද? රෙඩි. දැන් මේ පැටිය කීයද යන්නේ? ජෝඩුව 30යි. මේ පැටව් ජෝඩුව 30ක් යන්නේ. මේකට බහින්න උනේ නැහැ අපිට අතට. මේකේ කලර්ස් කීයද? 2යි. 3ක් තියෙනවා. 3ක් තියෙනවද? බලමු නිකන් අතට අරගෙන කොහොමද කියලා. ඔව්. ඔව්. පේන විදියට මටත් පේනවා. මේකේ මෙතන දෙකක් තියෙනවා. තව දෙකයි අර සුදු එකයි නේ. මෙයාලා ජෝඩුවක් කියන්නේ 30යි නේ. රුපියල් 30යි. 30යි යන්නේ. එතකොට මෙයාලාව දැන් ප්‍රශ්නයක් තියෙන්නේ දැන් ගෙදර අරන් ගිහිල්ලා මේ මංජුයි අපි නෑ ඕක තව ලොකු කර හැකියි. ලොකු කියන්නේ සයිස් වෙනවා. ඒක තමයි මොනවද? ආමස්ලා ගෙනියන්නේ මඩ් ෆොන්ඩ් වල වගේ දාන්න මේක. ඔව්. මේ සයිස්. මේ එයාලා ඇති කරන්න ගෙනියන සෙට්. එතකොට මේ මොනවාද නිකන් ගෙවල් වලට දෙන සයිස් එක නෙමෙයි මේක. එයාලා ගෙනියලා ලොකු කරලා තමයි අර පාරවල් වල විකුණන්නේ. අන්න ඒක තමයි. රුපියල් 80ට 100. එතකොට කෑමට අර වගේ මහ පෙයාරය රුපියල් 300ට වගේ යනවා. අර වගේ ජෝඩුව 300යි. එතකොට මේ කෑමට මොනවද දෙන්නේ? මෙයාලට තියෙනවා ඉතින් අර මේ බ්‍රයින් ෂිම් කියලා එකක් තියෙනවා. තියෙනවා. අර කඩවල තියෙන අර රෝස පාට ඇට එක ඒක හොඳ නැද්ද? ඒවා නෙමෙයි මේවා. ඒක දීපුවම සතා හැදෙන්නේ නැහැ නේ. ඒවා ඉතින් අර කමර්ෂල් මේවට කමර්ෂල් ආහාර තියෙනවා කියන්නේ මේ වාණිජ්‍ය විදිහටම හදන ඒවා මහ පරිමාණයෙන්නේ. ඔව්. ඒකෝට මේවට වෙනම තියෙනවා කියන්නේ ඒවා අර නිකන් හදපුවානේ මේවට හයි ප්‍රෝටීන් මේවට ඔක්කොම කරන
සංඝට ඔක්කොම ඇති දීලා. කෑම දෙනවා. ඔව් ඔව් ඔව්. පෝෂණය කරයි. ඒ කියන්නේ මේකට අර කියනවා වගේ මම අහලා තියෙනවා පීකුදු කුකුල් පීකුදු හරක් වේකුදු. හරක්කනේ. ඒක මේ දෙන්න ඕනේනේ. ඔව් මේ ඉන්නේ මොලි වර්ගයක්. මොලි වර්ග කීයක් තියෙන තුනන්නේ? මෙතන තුනක් තියෙනවා. මෙතන මොලි වර්ග තුනක් ඉන්නවා. ඔරෙන්ජ් එකයි මෙතන මාබල් එක. මේ මාබල් එක. මාබල් එක බලමු අපි ලං කරලා. අරක වයිට් එක. වයිට් එක. ඔරෙන්ජ් එකයි මාබල් එකයි වයිට් එකයි. එතකොට මේක නම් අල්ලන් බ්ලැක් එකක් තියෙනවා. අල්ල- අල්ලට වැටලා ඉන්නේ අර. කමක් නැද්ද මේක දැන්? පොඩ්ඩක් ඉන්න මම. මේ මංජුවේ මේ මොකද්ද මේ දාලා තියෙන තනකො මේ කොළ එක? ඒක නිකන් මේකක් තමයි මොනවද ඔය මේක හොඳයිද සත්තු. සත්තුන්ට? සත්තුන්ට හොඳයිද? පැටවුරු බේරෙන්න හින්දා ටිකක් තියලා තියෙනවා. ආ එහෙමද? මේකේ දැන් ඉන්නේ මව් සත්තුනේ. මව්සත්තු. එයාලාව නම් ලේසි වෙන්නේ නැහැ වගේ. රයිට්. මේ ඉන්නේ මව් සත්තු. එයාලාගේ ඔව් එයාලාවත් හොයන්නේ අර විදිහට තමයි. නමුත් කොහොමද මේක හොයන්නේ? ඒක බඩ එනවනේ මේ බඩ ටිකක් ලොකුවට ආවම එයාලා රෙඩි නේ. අරයාගේ ටේල් එක තියෙනවා. පිරිමි සතාගේ. පිරිමි සතාගේ ටේල් එක. මේ තියෙන පිරිමි සතා. ඔව්. ටේල් එක තියෙන පිරිමි සතාගේ. ඉතින් එයාලාගේ මොකද්ද මේකේ වර්ගය කිව්වේ? ඕක මොලේ මේ මාබල් එක. මොලි මාබල් එක. එයාලාව ඔයා එතකොට මෙයාලාගේ මෙහෙම බඩ මෙයා වුණාම මේකෙන් වෙන් කරන්න ඕන. නෑ වෙනම පැටව දාන අරින් පැටව දාලා ආහා. ඔය පැටව දවස් ගානක් එතකොට කව කරනවා. ඔයා පැටව්ව මේකෙම මේ එයාලාට පැටව් දාන්න මේ ඇරලා තියෙන අම්මා තාත්තා එක්කම. එතකොට දවස් ගානක් පැටව එක්කව කරනවා. ඔයා දවස ගාන පැටව එක්කව කරන්න ඕන. එතකොට මේ මේ කූට මේ වගේ හැකින්ම එකතු කරන්න. ඔව් එකතු කරලා එකතු කරලා වෙනම ටැංකියට ගන්නවා. කොයි ටැංකියටද දාන්න? එහේ පැටව දාන ටැංකිය තියෙනවා. එහෙම තියනවනේ. නැත්තම් මං දාලා දෙන්න කි. මොනවාද? නෑ එකට එක්කව කරන්නේ වර්ග ඔක්කොම එක්කව කරනවා. ඔව් ඒක තමයි. හරි. ඉතින් අපි මේ පඬිතු වැඩ කරන්න ඕනේ නෑ. මේ හැබැයි පොඩි මානසික සෝයකුත් තියෙනවානේ. මේ වගේ වැඩක් කරද්දී. ඉතින් මංජුවේ තව එකක් ඕන මට දැනගන්න. මේ ගහේ වැදගත්කම. ඒක අර මුල් පැටව ඕක අස්ස රැංගිය හැංගිලා තමයි බේරෙන්නේ. ඒ කියන්නේ නැත්ත. ඒ කියන්නේ මේකෙත් මේ මහ සත්තු ඇටැක් කරනවා. කනවා. ඒ හින්දා ඔය අස්ස රැංගිය හැංගිලා තමයි බේරෙන්නේ. ඒකයි ඔයා බේර අනිත් ටැංකියට දාන්නේ. අන්න ඒක තමයි. එතකොට මෙයාලාගෙත් ඒ කතාවමනේ. ඔව් ඒ පැටව් ඒකෙමයි දාන්නේ. එකම ඔක්කොම ඒකයි දාලා තියෙන්නේ. ඔව්. මේකිනුත් පොඩ්ඩක් අල්ලා පෙන්නන්නද මම? එයාලා නම් ලේසි නෑ පුතාලේ. එයාලා පොඩ්ඩක් ඇක්ටිව් වෙන්න ඕනේ දැන්. මේ මංජුවේ මේකේ කොහොමද? සාමාන්‍ය ඔකේ මේ ලොකු පෙයාරයක් යන රුපියල් 50යි. ලොකු ජෝඩුව. මේ වගේ මේ තත්ත්වෙන්. ඕ නෑ ඔයිට වඩා පොඩි ටිකක්. මීට වඩා බ්‍රීඩින් පෑස් නේ. ඔව්. ඕවා දෙවෙන්නේ ඕවා මේ මව් සත්තු නිසා. සත්තු හින්දා මෙයාලව දෙන්නේ නෑ. මේ ඉන්නේ ගෑනු සතා. දැනටමත් මෙයා රෙඩි නේ. ඔව්. මේ ඉන්නේ යාගේ පිරිමි සතා. පිරිමි සතා. ඔයා පොඩ්ඩක් බලන්න. එහා පැත්තේ ඉන්නවා. මෙයානේ. ඔව් පිරිමි සතා. මේ පිරිමි සතා. එයාගේ තේල් එක ගෑනු සතාව පිරිමි සතා. මේ ඉන්නේ පිරිමි සතානේ. ඔය ගෑනු සතා පොඩ්ඩක් කොටයි නේ. ඔව්. එතකොට කීයද මෙයාලාගෙන් දැන් මම පැටව දෙන්න නම් රුපියල් 5යි. ඒ කියන්නේ සතියක් හදපු අර පැටවුද? ඔව් ඒක සතියක් හදලා තියෙන හැම. සතියක් හදලා 5යි. 5යි. එක පැටියා. ජෝඩුව. ජෝඩුව. එතකොට ලොකු කරලා ලොකු කරලා 50ට දෙන්න. ලොකු කරලා 50යි. ඒ කියන්නේ මේ හෝල්සේල් තමයි. ඔව් හෝල්සේල් ප්‍රයිස්. මේ බලන්න ඔයාලා ලස්සන. මේ බලන්න. මෙයා නම් අද හෙටම ලෑස්ති වගේනේ මංජුවේ. දැන් ඔක ඉන්නේ නෑ කොහොමද පැටව දාන එක ඒ තමයි. ඔව් ඔයා ඒක තෝරලා දාලා තියෙන්නේ නේ. ඔව් ඔය මව් සත්තු දැන්. රයිට්. ඕක තමයි ඉතින් කතන්දරේ. අපි ඒකෙත් පොඩි අය ජෝඩුව 5යි ලොකු වෙද්දි 50යි නේ. 50යි. ඒ විදිහට තමයි යන්නේ. ඒ ඔයාට කලින් ඕඩර් කරන්න ඕනද? ඔව්. ඒ කියන්නේ දැනට ඔයා ගාව ගන්න නෑ. ඕඩර්ස් තියෙන මේ දෙක ඕඩර්ස්. ඕඩර්ස් වලට ඔයා දීලා තියෙන්නේ නේ. මේකෙම ඔක්කොද ඉන්නේ? ඒකෙත් ඒ තව වැරයිටියක්. ඒකෙම තව එකක්. ඒකේ පේන්නේ නෑනේ. ඒකේ ඇත්තේ කළු නෑ. ඕකෙත් ඇත්තේ ඔරෙන්ජ් එකක් ඇත්තේ.
දැන් ඔයාගේ මේ සෙට් එක ගප්පිනේ. මේක මොන ගප්පිද කිව්වේ? ඕක green tuxedo. හරි. දැන් අපිට මේක yellow tuxedo. yellow tuxedo. right. මේ පැටව නේ. ඉන්නේ පැටව. එයාලවත් වෙන් කරන්න එපා. ඒවා වෙන් කරනවා. මේ පැටව ගන්න මහසතු තමයි අර ඉන්නේ. මේ ඉන්නේ මහසත්තුනේ. එයාලගෙන් මෙයාලවත් වෙන් කරන්නවා. ගප්පි කියලා බෑ. හරි. එතකොට ඔයා එක්ස්පෝර්ට් එක දැනට කරන්නේ කෙනෙක් කරා එක්ස්පෝර්ට් කරනවා. එතකොට ඔයා මේ ඒ කියන්නේ මෙහි අයට වඩා ඔයාට එක්ස්පෝර්ට් කරොත් තමයි වටිනාකම තියෙන්නේ. ඩොලර් වලටනේ. එතකොට මේක ඇවිල්ලා ඩොලර් මවන්න පුළුවන්, ඩොලර් ගෙන්නන්න පුළුවන් විශේෂ කර්මාන්තයක්. ඉතින් මේකට ඇත්තටම රාජ්‍ය අනුග්‍රහය වගේ තියෙනවා නම් ඉතින් ඒකත් හොඳයි කියලා හිතෙනවා. ඉතින් අනිත් එක තමයි අඩු මේ වගේ දේවල් වලට දැන් සාමාන්‍යයෙන් ඩොලර් ගෙන්නන වගේ දේවල් වලට අඩු පොලි ණය හරි ඒ වගේ දේවල් හොඳයි. ඉතින් එතකොට මේ මිනිස්සු දිරිමත් වෙනවා. එතකොට තව එකක් මංජුයි. දැන් ඔයා මේ ටික විකුණන්න ලෑස්තිද? නෑ මේ මවුසත්තු. මේ මවුසත්තු. එතකොට මේක විකුණන්න පැටව දෙන්න. පැටව කොහෙද? පැටව එහා පැත්තේ. මේකද පැටව කොහෙද? ඕකෙත් පැටියෙක් දෙන්න ඔව්. right. මේකෙත් අපි බලමු කොහොමද කියලා. ඉතින් මම මේ ගප්පි මේ ඉන්නේ ඒ සෙට් එක. ඉතින් මේකෙත් මවුසත්තු ඉන්නේ. ඉතින් වැඩියෙන් මං හිරිහැර කරන්න කැමති නෑ. ඉතින් ඕගොල්ලෝ බලන්න මේ ඔක්කොම මේ බඩවල් මේ බඩවල් මේ විදිහට මම ඔයාලට එක්කෙනෙක් පෙන්නන්න. right. මෙයාව බලන්න. මෙයාගේ බඩ යට මේ විදිහට පේනවා. පෙන්වන්න අමාරුයි. ඉතින් අපි වැඩි අපි මෙයාලට කරදර නොකරමු. මොකද මෙයාලා පැටවු දාන්න ඉන්න සත්තු හින්දා. ඔන්න ඕකයි ඒ ගප්පින්ගේ කතාව. මේ ඉන්නේ අර අපි කලින් දැකපු මොලි වර්ග සෙට් එකක් දැක්කා. ඒ සෙට් එකම මේකේ මංජෝයි ඒ කලස් තුනම කලවම් කරලාද මේකේ ඉන්නේ? ආව් ඒ පැටව එක මේකේ ඉන්නේ ඒ කලස් තුනම කලවම් කරලා මේකට දාලා ඉන්නේ. කලස් පහක්. කලස් පහක් ඉන්නවා. ඉතින් එයා මේ දැන් මංජෝයා කියන මේකේ කලස් පහක් ඉන්නවා කියලා. ඔයාලට හැබැයි මේක අර රුපියල් 5 පැටියා. එතකොට මේක ඔයාලට 60 පේනවා ටිකක් අඩුයි. ඉතින් අපි ඊළඟ එකට පෙන්වන්න පුළුවන් ඒ කලස් පහම ඊළඟ පොකුණේ. මේ පොකුණේ ඉන්නේ ඒ අර සතිය. මේක සතියයි නේ? දවස් 3යි උතන්ට. මෙතෙන්ට දවස් 3යි. ඉතින් මේ ඉන්නේ දවස් 3 පැටව. ඔයාලට බලන්න පුළුවන් මේකේ මම අල්ලන්න බෑ මේක දාන්න බෑනේ ඔකට. ඔහොම හිමීට බලාගමු. හරි. ඊළඟ පොකුණේ බලමු අපි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඒ පහේ පැටවුන්ගෙන් අනිත් එකට. මේ ඉන්නේ සතිය වගේ කියලා සතිය එකමාර වගේ සෙට් එක. ඉතින් මේකේ පුවාලට බලන්න පුළුවන් කලස් පහම අපි ලං කරලා ගත්තොත් ඉතින් පොල් ක්ලෝස් එකක් ගත්තොත් අපිට ඒක බලන්න පුළුවන්. මේ ඉන්නේ කලස් පහ තියෙනවා. අල්ලන්න බෑ මොකද මේක දැන් අපිට එක ටැංකියටම නෙට් දෙන්න ගියොත් ඉතින් සෑහෙන ප්‍රශ්නයක් වෙන නිසා ඉතින් ඔයාලට මම මවුසත්තු අල්ලලා පෙන්නපු නිසා මේක එච්චර ළඟට ගන්න ඕනේ නැහැ. ඒක ඒකෙමනේ. ඔව් ඒකේ මාසෙක වගේ. ඉතින් මේ ඉන්නේ අපි හදන්නේ මට මේකෙත් ප්‍රයිස් කියන්නකෝ ගාන. ඒක අපි ඔක දෙවෙන්නේ ඔක ලොකු කරලා තමයි ගන්නෙ. එතකොට මේකත් දෙන්නේ නැහැ. ඔය ලොකු කරලා අර පහේ පැටව ටික දෙනවා. ඒවා දෙනවා. ඒක ඕන තරම් වාට ගන්න පුළුවන් එකෙන්නේ. මේවා ලොකු කරලා මෙහෙට ඇවිල්ලා ගන්නත් පුළුවන්. ඔයාට කෝල් කරලා ඇවිල්ලා තමයි කොහොමද දෙන්නේ? මොනවද එක්ස්පෝර්ට් එක ගිහිල්ලා දෙන්නේ? ගිහිල්ලා දෙන්නේ නැහැ. ඇවිල්ලා තමයි ගන්න. මේක විශේෂයෙන්ම කියන්න ඕන මං කලින් එනකොට මෙයා ගාව මඩුවෝ හිටියා. හරි ලස්සනයි. ඉතින් ඒක බලන්න හරිම ලස්සනයි. ඉතින් අද මඩුව ටික එයා එක්ස්පෝර්ට් ඒ කියන්නේ යවලා ඉවරයි. ඉතින් ඒක වෙලාව අපේ. ඉතින් කලින් අර කරපු වීඩියෝ එකක් මං මේ වීඩියෝ එක ඇතුළට ඔයාලට දාන්නම්. දැනට මේ මඩුව ටික නෑ. ඉදිරියට එයාගේ අපිට බලන්න පුළුවන් වුණොත් ආවොත් අපිට මේ වීඩියෝ එක මංජුයි අපිට ඒ කතා කරලා දේවල්වලට බලන්න පුළුවන්. වෙන නෙට් එකක් හම්බුණා මේකට දාන්න කියලා. මොකද එක මෙයාලාගේ තියෙනවා සිස්ටම් එකක් ද ඒන්ජල්ලා දැන් තව ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන් කාප්ලා සෙට් එකක් ඉන්නවා. එතකොට දැන් මේ අර පාට උනාට මේ වෙනම නෙට් එකක් තිබිලා මට දුන්නේ. දැන් ඔයාලට මම පෙන්වන්න යන්නේ බැලුම් මෝලි
බලාගන්න. මෙයාලා මේ මංජුවේ මව්සත්තුද? මව්සත්තු ටිකක් මෙයා ඔව්. මව්සත්තු මව්සත්තු කියන්නේ තව මාස දෙකක් විතර හැදෙන්න ඕන. තව මාස දෙකක් යද්දි මෙයාලා රෙඩි. ඔව්. මං ඔයාලට හිමීට මෙයාලට වැඩියේ කරදර නොකර අල්ල ගන්න බලන්න. ඔයාලට පෙන්වන්න. ඕකේ. right. මෙයාලා මේ ගෝල් පීස් මොඩල් එකක්ද? නෑ බැලුම් බැලුම්. හරි. ඒක මේ අදමයි මම මේ ඉන්නේ නෑ බැලුම් බැලුම් හොඳ එකනේ. බැලුම් මොලි ඔව්. බැලුම් මෝලි. එතකොට අපි අර කලින් දැක්ක මොකද්ද? ඒක නෝමල් මොලි එක. ඒක නෝමල් මෝලි. ඉතින් මෙයාලා බැලුම් මෝලි කියන්නේ වෙනස බැලුම වගේ බැලුම් වගේ තියෙන. තියෙන හින්දා ඉතින් මේක ලස්සනයි ටැංකියට නේද? ඔය අද්දි අරන් ගිහිල්ලා දාලා බලන්න. ඉතින් එතකොට මෙයාලා රෙඩි නේ? සෑහෙන රෙඩි වගේ නේ? ඔව් මව්සත්තු ඇත්ත. මව්සත්තු මෙයාලත් රෙඩි. ඉතින් අපි යාලා හිමීට හරිමු මොකද පවුනේ. ඒකෙත් පාට වර්ග පහක් ඉන්නවා. මේකේ දැන් මම පිරිමි සත්තු දැක්කේ නෑනේ. ඔක පිරිමි සතක් ඉන්නවා ඒකේ මේ. පිරිමි සතා අර එලාගේ අර වගේම වගේම තමයි ටේල් එක. නැට්ට දිග එක යන්නේ. ඔව්. හරි. අපි අනිත් එකේ බලමු. සමහර විට පිරිමි සතෙකුත් අපිට හිතෙන්නේ වැඩිපුර මේකේ ඉන්නේ මේ ගෑනු සත්තු ඉන්නේ. ඉතින් ෆීමේල්ලා කොහෙ ගියත් වැඩිද මන්. රයිට්. ඉතින් අපිට අලුත් නෙට් එකක් මේකට නැවතත් අලුත් නෙට් එකක් ආවා. බලමු ඔයාලට මේකත් ළඟම ඔයාලට බලන්න පුළුවන් විදිහට මම හිමීට අල්ලන්න. හැබැයි මේකත් වැඩි රිද්දන්න බෑ. මොකද මෙයාලා පැටවු දාන්න ඔන්න මෙන්න ඉන්න අම්මලා සෙට් එකක්. බටේ ගහන්න කියන්නේ මොකද? මම බලාපොරොත්තු වෙනවා මේකේ පිරිමි සතෙක් ඔයාලා අල්ල ගන්න. හරි. ඒක ඇන්සර් ඉන්නවා. හරයි. හිතුවා වගේම මේකේ මංජුවේ පොඩ්ඩක් මේ මෙයානේ මේ පිරිමි සතා. හරි. ඒක තමයි කිව්වේ. මේනේ පිරිමි සතා. ඔව්. රයිට්. මෙන්න ළමයි මේ ඉන්නේ පිරිමි සතා. එයා හරි හැඩයි. හැබැයි එයාගේ වැඩි එහෙමද? නැත්තම් මෙයාගේ හුඟක්ම තියෙන්නේ මරල් වලද? ඔය තාම පොඩි සාමාන්‍ය මට්ටමේ ලොකු මේකෙක් නෙමෙයි. ඒතර මෙයාව තව වෙනස්කම මොකද්ද? බඩේ සීන් එකද? ඔව් බඩින් තමයි වෙනස් වෙන ගොඩක් බඩ තියෙන්නේ පිරිමි සතා ටේල් එක තියෙනවා. අර තියෙන ටේල් එක පිරිමි සතාගේ ටිකක් ටේල් එක වැඩි නේ. එතකොට මංජුවේ මේ මෙයාගේ මොකද්ද මේ සුදුවට තියෙන්නේ ඇඟේ? එයාගේ හැඩ. ඒ කියන්නේ ඔව්. හරි. එයාගේ විදිය. ඉතින් මෙයාලත් රෙඩි නේ. මේ ඉන්නේ පිරිමි සතා. මේ එයාගේ වරල් වල අමුතු මේ නිකන් සුදක් මට පේනවා මේ. නෑ එහෙම වරල කියලා එහෙම නෑ. නිකන් උඩින් නිකන් සුදක් වැටෙනවා වගේද? නෑ හයි මේකට එළිය වැටෙන්නේ. එළියනේ. හරි. ඉතින් දැන් ඔයාලා පිරිමි සතාව දැක්කා. මේ ඉන්නේ එයාලාගේම ගෑනු සතා. අර සුදු අය වගේම හොඳ බඩ. ඉතින් බැලුම් මෝලි. ඕගොල්ලෝ අර කලින් වීඩියෝ වල දැක්කනේ අපි කරනවා. මේකේ පැටවු නැහැ. එන්න ඒක හරි විශේෂත්වයක්. ඒද කියලා අපි අහලා බලමු. මේ ඉන්නේ බැලුම් මෝලි එකේ ගෝල්ඩ් එකද? ඔරෙන්ජ් එක. මේ ඔරෙන්ජ් එක. ඒක සැෆ්‍රන් කියලා තියෙනවා. රයිට්. ඉතින් අපි එයාලාවත් ගත්තා. මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් අපි අර ටැංකි වල මෝලි ඇල්ලුවානේ. දැන් ඒ මෝලි වල මේ බැලුම් මෝලිනේ නේ. එතකොට ඒ මෝලින්ගේ පැටවු ගොඩක් හිටියා. එතකොට මෙයාලා තාම පැටවු මේ එකට අල්ලලා ඉවරයි. උදේවරු අල්ලලා. ඔයා උදේවරු ඇල්ලුවාද? අන්න ඒක තමයි මට අහන්න ඕනකම තිබුණේ. ඉතින් මෙයාලාගෙත් ඔන්න ළමයි මේ ඉන්නේ අම්මා කෙනෙක්. මෙයා රෙඩි නේ. එයා රෙඩි. ඉතින් හැමදාම උදේට මෙයාලා පැටවු අර ගන්නවා. ඉතින් මෙයාලට වද දෙන්න හොඳ නැහැ. මේ ඉන්නේ එයාලාගේ පිරිමි සතා. ඉතින් ඕක තමයි හොයා ගන්න තියෙන්නේ. අර වරල් සීන් එකයි බඩ ගොඩක් මහතයි ගෑනු සත්තුන්ගේ. ඉතින් ඔන්න ඕකයි සීන් එක. අර මම පැටවු සීන් එක ඒකයි මම දැනගත්තේ. මොකද අනිවාර්යෙන් මෙයාලා බඩේ හැටියට පැටවු ඉන්නම ඕන. ඉතින් මෙයාලා උදේ පැටවු ටික අල්ලලා තියෙනවා. අපි යමු තවත් එකකට මොකද්ද තියෙන්නේ කියලා බලන්න. අපි අර කලින් බැලුව මෝලි එකේ ඉන්නේ. ඒකේ මාබල් එක. දැන් මේ ඇවිල්ලා බැලුම් මෝලි එකේ මාබල් එක. ඉතින් ගොඩක් මම හිතන්නේ ආමංජේ මෙහෙම මේකම මෙහෙම වෙන්න ඕගොල්ලෝ මේක වෙනස් කර කර මේ මාළුන්ව අපි අර
ක්‍රොස් මේවා කරනවා. ක්‍රොස් වෙන්නේ නැති වෙන්න තියෙන්නේ මාබල්මයි ඔරෙන්ජ්මයි. එතකොට මං අහන්නේ දැන් කලින් අපි ගොඩක් දැකලා දැන් මේක දැකලා නැහැනේ. එතකොට ඔයාලා ඒක වෙනස්කම් කෙරුවද? කොහොමක් හරි දැන් අපි කියන්නේ ඒ සතෙකුයි මේ වගේ සතෙකුයි. එහෙම නැහැ. නෑ අපෝ වැරයිටි. මේක ඔයාලාට වැරට එක එනවමයි. මේකෙන් වැටෙනවා ඒ පැටව. ආ මේකෙනුත් මෙයාලාගෙන් එනවා අරයා. එනවා. ඔව්. රයිට්. ඉතින් මේකේ මම ඇහැවේ මොකද දැන් මේක වෙනස්කමක් දැන් මෙයාගේ බඩ මහතයි මෙයා බැලුම වගේ ඉන්නවා. දැන් අපි අර කලින් වීඩියෝ එකේ කලින් දැක්කනේ මේ මෝලි. දැන් එයාලා දිගයි. ඒතකොට මෙච්චර බඩ නැහැනේ. මං ඒ විස්තරේ ඇහැවේ. ඉතින් එහෙම කියලා වෙනසක් නැහැ කියලා අපිට කියන්නේ. සමහර වෙලාවට ඒ පැටවුනුත් මෙයාලාගෙන් එනවා කියලා කියනවා. ඉතින් ඔයාලාට මේ තියෙන්නේ මෙයාත් බලන්න හරි ලස්සන. ඒ වගේ මෙයා රෙඩි පැටවුන්ට. මේ ඉන්නේ එයාගේ පිරිමි සතා. අර මං කලින් කියපු එක වගේ මෙයාගේ වරල ටිකක් වෙනසක් තියෙනවා. ඉතින් මම දැකපු විශේෂත්වයක්ද දන්නේ නැහැ. ඔයාලා මොන හරි දකින්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. රයිට්. ඉතින් මේ ජෝඩු මේකෙත් පැටවු කොහෙද ඉන්නේ? අල්ලලා දාලා තියෙනවා. ඒක වෙනම අල්ල. ඒකෙත් ජෝඩුව පහයිනේ. ඔව්. ඒකෙත් ජෝඩුව පහයි ලොකු කරපුවාම කීයද? 50යි. ඒකේ 50 ඉඳලා ඉන්නවා. 50 ඉඳලා අර සතිය දෙකේ වෙනස් වෙද්දී ඒ 50 එහෙම වෙනස් වෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා හරි ඉතින් බලන්න පුළුවන්. දැන් ඔයාලට මම පෙන්වන්න යන්නේ මේකේ ඉන්නවා ලොකු පාප්ලා. දැන් එයාලාගේ පැටවු නම් හෙන චූටි ඒක මම ලං කරලා පෙන්වන්න. මේකේ මේ ඔයාලට බලන්න පුළුවන් මේක මංජු අක්කරයක්ද? ඔව් අක්කරයක විතර. අක්කරයක විතර මේක ටැංකි සෙට් එකක්ම ගහලා තියෙනවා. ඉතින් අර අපි දැන් මෙයාලා ගොඩක් ඕඩර්ස් දෙනවනේ. එතකොට මේ ටැංකි වගේක් හිස් වෙලා තියෙනවා. ඉතින් අපිට වීඩියෝ එකේ තව ඔයාලට ගොඩක් පෙන්වන්න තිබුණා. සතියකට වගේ කලින් ආවන. ඉතින් අපි තියෙන දෙක දැන් මේ ඔයාලට පෙන්වන්න යන්නේ දැන් කාප්ලා. ඉතින් මේ පළවෙනි වතාවට තමයි මේ වගේ ලොකු කාප් කෙනෙක් අල්ලන්න යන්නේ. මෙයාලාට වැඩි රිද්දන්න එපා කියලා කියන්නේ මොකද මේ මෙයා පැටවුන්ට බිත්තර දාන්න ඉන්නේ නේ. මෙයාලා බිත්තර දාන්න ඉන්නේ. ඔයාලට එකෙක් මං අරන් තියෙනවා. මෙයාලා පිරිමි සත්තු කියලා තින්නවද කොහමද? නෑ ගෑනු සත්තු ඉන්න ඔතන. මේ ඔක්කොම ගෑනු සත්තු. එතකොට පිරිමි සත්තු ඕනේ නැද්ද බිත්තර දාන්න මංජය? එහා පැත්තේ ඉන්න පිරිමි සත්තු එනවා. එහෙමද? එයාලා මේකට ඕනේ නෑ නෑ එහෙම දෙයක් නෑ. ගෑනු සත්තු පිරිමි සත්තු වෙන් කරලා ගන්න. ඉතින් මෙයා මලස් තියෙන එකක්වත් ගන්න. මේ තැඹිලි පාට එකවත්. මෙයා දැන් මේ ගෑනු සතා මෙයා ලෑස්ති බිත්තර වලටනේ. ඔව්. මෙයා බිත්තර වලට ලෑස්ති. ඉතින් මම අතට ගන්නෑ. අතට ගන්න හොඳ නෑනේ. ඒ අන්තිමට අල්ලන්න මේ ඉන්නේ. ආසාවට පොඩ්ඩක්. කොයි එකවද අල්ලන්නේ කලස්? කලස් තියෙන එකක්. බඩ නැති නිකන් තැඹිලි පාට එක අල්ලන්නකෝ අර මේ අතට ගන්න. නෑ නෑ එහා පැත්තේ ඉන්නේ. ඔක්කොන්ගේ බඩ තියෙන. මෙයාද? ඔව්. මෙයාගේ මොකක්ද නම බැටෙන්? කාෆ්ලා තමයි. කාෆ්ලාගේ ගෝල්ඩ් නෝමල් කාෆ් එක. නෝමල් කාෆ් එක. හැබැයි මෙයාලා වරල් දිගයි. අරයට වරල් දිගයිනේ. ඔව් ඔව්. මෙයාගේ වෙනසකට තියෙන්නේ මම නිකන් ගන්න නැතුව මම ඔයාලට පෙන්නන්නම. වරල් එක දිගයි. ඔය දැන් අපි යමු එයාලාගෙන් පස්සේ අපි යාලගේ පැටවුව පෙන්නන්න. හැබැයි වීඩියෝ එකට පැටවු නම් ගොඩක් චූටි නිසා පේනේද දන්නේ නැහැ. ඉතින් මේ ඉන්නේ එයාලාගේ පැටවු සෙට් එක. ඉතින් ඔයාලට මෙයාලා ලොකු වෙද්දි තමයි සාමාන්‍යයෙන් කොච්චර වගේ කාලයක් යද්දිද කලස් හැදිලා ඉන්නේ? ඕකේදී සති දෙකක් තුනක් විතර නා දවස් 21ක් විතර යනවා. දවස් 21ක් යන්න ඕනලු මෙයාලා කලස් හැදිලා ඉන්නේ. ඉතින් පේනවා ටිකක් අපහසුයිනේ. මේ ඉන්නේ අර අපි දැකපු මව්සත්තුන්ගෙම පිරිමි සත්තු සෙට් එක. එකට දාන්න නැහැ. එයාලා බිත්තර දාන්න ඉන්න හින්දා දැන් මම ඔයාලට මේකේ එයාලා ටිකක් කුල හැටි හොඳට බලා ගන්න. ඔව්. මේ ඉන්නේ ලස්සනයිනේ. වේල් ටේල් එක. ඔය වේල් ටේල් ඔය දෙන්නවම ගන්න ඔය එන එකවත් අල්ලගන්න. මේ වේල් ටේල්ද? ඔව්. මෙයා වේල් ටේල්. මෙයාත් වේල් ටේල්ද? ඔව් ඔව්. මේ ඉන්නේ කාප්ලාගේ වේල් ටේල්. ඒ කියන්නේ මේකේ වෙනසකට කාප්ලා පංගුවක් ඉන්නවනේ අර වරල් කොටේක.
ඉතින් මෙයාලා ලස්සනයි. අවංකවම මේ මවුල් ටැංකි එක දාලා ගෙදරක හදාගන්න හරි ලස්සනයි. අනිත් එක මේ කලර් එක මේ ගෙදරට හොඳයිනේ. කලර් එක ලස්සනයි. ඒක මේ බ්‍රීඩ් කරන්න ගන්න මේ පිරිමි පාට තේන අයව තමයි ගන්න මවුසත්තුන්ට දාන්න. ඒ කියන්නේ මේ ඔයා ඒ වලටම තියන් ඉන්නේ මෙයාලාව. අපි ඒකෙන් ඇවිල්ලා ඉන්නේ මේ තවත් ටැංකියකට. මේකේ ඉන්නේ රෝසි බාබ්. අපි බලමු ලං කරලා පොඩ්ඩක් අල්ල ගන්න බලමු. මෙයාලා නම් කුල හැටි කියලා කියන්නේ අපිට අවුලන්නේ. මේ ඉන්නේ රෝසි බාබ් නේ. රෝසි බාබ්. මෙයාලා ගෑම් සත්තු පිරිමි සත්තු කියලා එහෙම වෙන් කරලා තියෙන්නේ. මේ ඉන්නේ ගෑම් සත්තුද? ඔය ගෑනු සත්තු. මෙයාලා සතා පොඩ්ඩක් පාට අඩුයි. මෙයාලා පිරිමි සත්තු වෙනම ඉන්නවා බලන්න. මේ ඉන්නේ ගෑනු සතා. හරි. එතකොට මේකේ කොහොමද ප්‍රයිස් එක යන්නේ? මේවත් රුපියල් 100ට වගේ යනක යනවා. 100ට වගේ යනවා ලොකු අය. පොඩි පැටව් දැනට නැහැ. පොඩි පැටව් 20ෙන් දෙන්නේ. ඕනම පැටව් මේ බ්‍රයින්සින් දීලානේ හදන්නේ. 20යි. ජෝඩෝ 20. මොනවා දීලාද? බ්‍රයින්සින්. වෙනමම කෑම වර්ගයක් තියෙනවා. මේ පැටව් රෝසි බාබ්ට දෙන්න වෙනමම කෑම වර්ගයක් රෝසි බාබ්ට විතරක් නෙමෙයි මේ කියන්නේ පැට බිත්තර දාන අතරම. මේ ඉන්නේ යාළුවාගේ පිරිමි සත්තු. එයාලා ටිකක් ලස්සනයි වගේ. ඔව් එයා ලස්සනයි. එයාලා ටිකක් ලස්සනයි. මේ මාළුන්ගේ මේ පිරිමි සතා කොහොමත් ලස්සනයි. ඔව්. ගෑනු සතා. එයා ටිකක් තව අර ටැංකි එකට දාද්දී අර කලස් ඒ කියන්නේ දාන ලයිට් වල එක එන කලස් එක යාගේ රම්බම් පැහැයට තියෙනවා. ඒක ලස්සනයි. අපි දැන් ඊළඟට යන්නේ සීබ්‍රා. මට මේ ටැංකි වලට බහැලා මෙහෙම සීතල දැන් මේ කකුලට සීතල අපිට දැනෙනවනේ. එතකොට මට දැනෙනවා මේක මේ හොඳ මේ මනසටත් හොඳ ජොබ් එකක් කියන එක. මොකද අපි එක ජොබ් කරන එක විවිධාකාරව මේ ජොබ් එක මනසටත් හොඳයි කියන එක මට නම් හැඟෙනවා. ඉතින් රයිට් අපිට අලුත් නෙට් එක ආවා. ඉතින් මේ සීබ්‍රා නේදයි? සීබ්‍රා මට මේකේ ඔයා පැටව බෝ කරනවද? ඔව්. බෝ කරනවා. මේ පැටව බලන්න පුළුවන්ද? නෑ තව. තාම නෑ. දීලා ඉවරයි. මේ සෙට් එක පැටව ටික දීලා ඉවරද? ඉතින් අපිට පැටව ටික නම් බලන්න හම්බෙන්නේ නෑ. මොකද හැබැයි මෙයාලාගේත් බඩවල් ටිකක් ලොකු අය ඉන්නවනේ. ඔය මවුසත්තු තමයි දෙපැත්තට වෙන් කරලා දාලා තියෙන්නේ. මවුසත්තු ඉන්නවා මෙතන. අපි ඒක බලමු. හරි. දැන් මේ සීබ්‍රාලයි ජෝඩුවක් කීයද යන්නේ සාමාන්‍ය? සාමාන්‍ය රුපියල් 20. සීබ්‍රා. මේ ඉන්න සීබ්‍රා කියන්නේ මේ අමුතු මේලාට නමක් වෙනම තියෙනවද? නෑ සීබ්‍රා තමයි. සීබ්‍රා. එතකොට මෙයාලයි මං කලින් දැකලා තිනවා නිකන් කොටි අර නිකන් ඒ ටයිගර් බාබ්. ටයිගර් බාබ්. ඒකේ රෙඩ් එකේ ඉන්න අපි ගාව. හරි. අන්න අපි දැනුවත් වුණා. දැන් මම ඔයාලාට පෙන්නන්නම්. මෙන්න මෙයා. මෙන්න මෙයාගේ සෑහෙන්න බඩ තියෙනවා. ඒ කියන්නේ මෙයා දැන් රෙඩි. ඔව්. නේද? මවුසත්තු ඉන්නවා. ඔව් මවුසත්තු. මෙයා දැන් රෙඩි. මේකේ පිරිමි සත්තුත් ඉන්නවා. එහෙමද? නෑ පිරිමි සත්තු මෙහා පැත්තේ. ඔක්කොම ගෑනු සත්තු ඉන්නේ. හරි. ඒ කියන්නේ අපිට මේකට පිරිමි සත්තු දාන්න බෑනේ. බෑ. මේ බ්‍රීඩින් එකට ගන්න පිරිමි සත්තු. පිරිමි සත්තු කොහේ ගියත් ටිකක් දඟලනවා වැඩි. දැන් ඔන්න බලන්න ඔයාලට සීබ්‍රලාගෙම පිරිමි සත්තු දඟලන දැඟලි අල්ලන්න පුළුවන් වෙයිද? අපි ක්ලෝස් කරලා ගමු. මේ රම්පගහයි ඒක දාන උන්ට රම්ප කියන්නේ අහිතකර තේන දේවල් ඒවට උරනෝනේ. මේ රම්පගහ දාපුවම ඒකට අහිතකර දේවල් හැම දෙයක්ම මේකට උරනවා. ඒ කියන්නේ මෙයාලාට මේ වෛරස් මොකක් හරි අර ලෙඩක් වතුර සමතුලිත කරනවා. වතුර සමතුලිත කරන්න. ඔන්න අපි අලුත් දෙයක්ත් ඉගෙන ගත්තා. ඒ කියන්නේ අපි රම්පා ගහ මේකට සමතුලිත කරන්න දානවා නම් අපිට ඔළුවට උදාහරණයකට අපිට තව අයිඩියා ගන්න පුළුවන් රම්පා පැලේ ගැන. ඒකත් අලුත් දෙයක්. ඉතින් මේ ඉන්නේ පොඩි අපේ පැට්ටෝ ටික මේ ඉන්නේ පිරිමි සත්තු. මෙයාලාව අර කියන ප්‍රයිස් තමයි යන්නේ නේ. ජෝඩුව යන්නේ නේ. ෆයිටර්ස්ලා ඉන්න තැන නම් ටිකක් අමාරු කරනවා. මොකද එයාලව ටික හංගල වගේ හදන්නේ. ඒක හේතුව ෆයිටර්ස් කියන්නේ හිඳ දඩයන්කාරයෙක්. ඒ හින්දා සමහරට ඒ හින්දාද වෙන්නේදි කරුවලේ සමහරට දාලා තින්නේ. මොකද දැන් මේ ෆයිටර්ස් ගන්න තමයි try එක දෙන්නේ. ගෑනු සත්තු ටික. මේක ඉන්නේ ඔක්කොම මව් සත්තුනේ.
දැන් මෙයාලා මේ බිත්තර දාන්න ඔව් විතර බිත්තර දාන්න. ඉතින් ඔයාලට මම මේක තියන්නද මෙහෙම? මේකේ ඉන්නවා ගන්න තව ඉන්නේ මේ නිල් පාටේ. කලස් සෙට් එකේ ඉන්නවනේ. රතු පාට එක තමයි ලස්සන ගොඩන්නේ. අර රතු නිල් වැටෙද්දි. රතුයි නිලුයි වැටෙද්දි. හයිට ස්වර්ග ගොඩක් ඉන්නවා ඉතින් හරි. අර බලන්න. මේකට දැන් නිකන් තියාගන්න ඉතින් මේ ඉන්නේ උන්ගේ පැටව ඉන්නවා සාමාන්‍ය විසිතුරු මසුන් ලෝකේ මෙයා තමා මේ දඩයක් මේ ඒ කියන්නේ මෙයා තමා අර ෆයිට් වලට පොඩි ළමයි එහෙම අර ගෙනියලා වීදුරු කෑලි තියලා මේ වීදුරු අපි පොඩි කාලේ වීදුරු කෑලි තියලා මෙයාට ෆයිට් උගන්නලා අර ෆයිට් වලට දාන්නේ. ඉතින් ඒක දැන් නම් තේරෙනවා එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා. නමුත් ඉතින් පොඩි කාලේ අපි ඔය ආතල් ගන්න ඕනේ නේ. මේ ඉන්නේ කලස් ගොඩක් තියෙනවා. ඉතින් මේ එයාලා මේ ඉන්නේ මේ ගෑනු සත්තු. මේ ඉන්නේ ගෑනු සත්තු. මෙයාලා පිරිමි සත්තුත් ඉන්නවද මංජුයි? ඔව් බෝතල් කරලා ඉන්නේ බෝතල්ක. එයාලාව තනියමද හදන්නේ? ඔව් ඒ කියන්නේ එකට එක තියන්නම බෑ. බෑ මවුස් මෙයා ගෑනු සත්තු විතරයි මෙහෙම මේ ගෑනු සත්තු එහෙම කොටා ගන්න නෑ නේ? නෑ ඔන්න ඔය විදියට අපි එයාලාව ආයේ හිටපු එකටම මේක හිටපු එකටම දානවනේ. මේකටම දානවනේ. ඔව්. ඉතින් අපි හිටපු එකටම එයාලාව දාන්නේ මොකද මේ පේනව නේද එයාලාව තියලා තියෙන විදිය. ඉතින් ඔයාලා යන්න. මේ තියන්නේ මේ විදියට එයාලා මෙන්න මේ පාසි මේකේ මොකද්ද නම කිව්වේ මංජය? නිකන් අමුතු ජලජ සාකයක් නේද? ජලජ සාකයක් තමයි. ඉතින් ඒක යට තමයි එයාලා ඉන්නේ. එතකොට දැන් මංජය ඔයා මේ දින කීයකට සැරයක් එක ටැංකිය එක වතුර වෙනස් මාරු කරන්න ඕන? ඒ කියන්නේ වතුර ක්වොලිටිය බලලා ඒක දින ගාණක් නෑ. ඒක වතුර ක්වොලිටිය බලන්න ඕන. ඒක වගා මොකක් හරි තියෙනවා? තියෙනවා. එහෙම බලලා ඒකේ වතුර එකේ අර අගේ හදා ගන්න තියා ගන්න ඕනේ නේ. ඔව් ඒව හදන් pH එක මේ ඔක්කොම හදන් තියෙනවා. ඔව් ඉතින් එහෙම කවුරු හරි ඔයාගෙන් ඇවිල්ලා පැටවු ගන්න ගමන් ඒ වගේ ආරම්භයක් කරන්න ලෑස්ති වෙනවා නම් ඔයාට මොන හරි ඒ ගැන කියලා දෙන්න පුළුවන් නේ. ඉතින් ඔයාලාට ඇවිල්ලා බලලා පැටවුව අරගෙන ඔයාලට ව්‍යාපාරයක් කරනවා නම් ඒ කියන්නේ ඔයාලට ඔය සාමාන්‍යයෙන් පොඩියට කඩයක් වගේ කරන්න තියෙනවා නම් ඔයාලට ඇවිල්ලා මෙතන මම ඔයාලට පෙන්නුවා ගොඩක් ඒ කියන්නේ වර්ග ගොඩක් පෙන්නුවා. ඉතින් ඒකත් එක්ක සංසන්දනය කරලා මාකට් ප්‍රයිස් බලලා ඔයාලට පුළුවන් ඒ වගේ බිස්නස් එකක් ආරම්භ කරන්න. ඒ වගේම මංජුයා ඇවිල්ලා ඔයාලට කතා කරලා ඒක කොහොමද කරන්නේ දෙන කෑම වර්ග මට මතකයි ඔයාලට වීඩියෝ එකේ මුලදී කිව්වා අර පැකට් වල තියෙන අර රෝස පාට කහ කොළ පාට කෑම දෙන්න එපා කියලා. ඒකට හේතුව අපි දන්නේ සමහරට ඒ කියන්නේ ඒවල මොනා හරි කෙමිකල් එකක් ඇති නැත්තම් පාම් පිටිද දන්නේ නැනේ මේ. ඉතින් ඇවිල්ලා හොඳ දේ බලලා ඉගෙනගෙන හොඳ කෑම මේවා කරගෙන යනවනම් ඉතින් හදන්න පුළුවන්. විශේෂම දේ තමයි අර ටැංකියකට දාද්දි රම්පා පැලේ මතක තියාගන්න. දැන් මම ඔයාලට පෙන්නන්නේ මේක කිසිං ගුරාමි. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ මෙයාලා ටිකක් ලොකු වෙද්දි මෙයාලා ටිකක් ලොකු වෙද්දි ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් ඒ කටවල් දෙක එකට තියාන තමා බොහෝ වෙලාවට ඉන්නේ කියලා කියන්නේ. ඉතින් මේක රෑනක් ඉන්නවා ඔයාලට බලන්න පුළුවන් මේ රෑනම ඉන්නවා. මේකේ ජෝඩුව කීය? ඕවායි ලොකු ගණන් වලට යන රුපියල් 3 මේ මහ ජෝඩුව යන රුපියල් 18500ට. රයිට්. ඉතින් මේකේ මහ ජෝඩුව රුපියල් 1000ක් 1500 යනවා. පොඩි අය 300ක් වගේ නේ. ඉතින් මේ පොඩි අය සාමාන්‍යයෙන් ජෝඩුව රුපියල් 300ක් වගේ මේ යන්නේ. ඉතින් ඕගොල්ලෝ දැනුවත් වුණා මං හිතනවා ගොඩක් හොඳින් දැනුවත් වුණා වගේම ඔයාලට ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා ඔයාලට මේ මාළු පැටියව අරගෙන ගිහිල්ලා කෑම විශේෂයි ඒ වගේම වතුර මාරු කරන විදි ඒ ඔක්කොම ඔයාලට දැනගන්න පුළුවන් මෙතනින්. ඉතින් මේ කිසිම මේ නිර්ලෝභීව ඔයාලට හැමදේම එයා කියා දෙයි. ඉතින් මං ඔයාලට නම්බර එක දාන්නම්. ඒ නම්බර එකට ඔයාලට කතා කරලා ඔයාලට මෙතෙන්ට ඇවිල්ලා බලලා තමා විශේෂයෙන්ම ගන්න
ගන්න හොඳ. ඉතින් ඔන්ලයින් ඕඩර් දාන්නට වඩා හොඳම ඒ දේ තමයි. ඉතින් බලමු අපි තවත් වීඩියෝ එකකින් එනකන් ඕගොල්ලෝ අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් ගිහිල්ලා එන්න.